ඔන්න අදත් Nature with Nilu මගේ YouTube channel එකේ වීඩියෝ බලන්න නැවතුණු ආදරණීය ඔයාව ආයිබෝවන් සුබම සුබ දවසක් කියලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා හැමෝම හොඳින් සනීපෙන් සුවෙන් පරිස්සමින් නැති කියලා. ඉතින් හැමෝටම සුවය ප්‍රාර්ථනා කරමින් අදත් මං ආවා ලස්සන මගේ ගාඩන් එකේ පිපුණු මල් ටික ඔයාලට පෙන්නලා යන්න. මම ඉතින් සති දෙකකට වගේ සැරයක් මගේ ගාඩන් එකේ මල් ඔයාලට පෙන්නනවනේ. ඉතින් මේ ඒ වගේ වීඩියෝ එකක් ඔය බලන්නකෝ. මගේ ගාඩන් එකේ මේ පාර ජපන් රෝස ගොඩාක් පිපිලා වෙනස් විදිහට එකම මලේ පාට දෙක එහෙම පිපිලා තියෙනවා. ඒ වගේම ඩුබයි රෝසත් පිරීලා තියෙන්නේ. මේ දවස්වල අවුව සැරයිනේ. අවුවට කැමති අය තමයි ඉතින් මෙයාලා මේ බලන්නකො මෙතන ලස්සන මල් පිරීලා ගොඩාක් මල් පිපිලා හරිම ලස්සනයි. මේවා ඉතින් හොඳට කප්පාදු කරලා ගොම පොහොර ටිකක් එහෙම දාලා අවුවෙන් තිබ්බහම හොඳට ලස්සනට මල් දෙනවා අපිට කිසිම ලෝභකමක් නැතුව. ඉතින් ඔයාලගේ ජපන් රෝස මලුත් මේ දවස්වල ඔය විදිහට පිපිලා ඇති නේද? පහලෙන් කමෙන්ට් එකක් දාගෙනම යමු. මේ තියෙන්නේ ඉතින් මගේ වින්කා හරිම ලස්සනට පිපිලා. මෙතනක් තියෙන මගේ ඩුබයි රෝස් එකේ ඔන්න දැන් මල් ටික පිපීගෙන එන්නේ. මේ කළුත් පැලයක්. ඉතින් මේ තමයි දා මං හදපු ලස්සන නිර්මාණේ. බලන්නකෝ හිතන ලස්සන මල් පිරීලා මේ විදිහට පිපුණම ගාඩන් එක හරිම එළියයි. ඉතින් මට මල් දැක්ක ගමන් මතක් වෙන්නේ ඔයාලවනේ. ඔයාලා ඉතින් මට මගේ පවුලේ අය වගේනේ. ඒ නිසා මං ඉතින් ලස්සන මල් දැක්කහම ඔයාලටත් පෙන්වන්න වීඩියෝ කරගන්නවා. ඉතින් බලන්නකෝ කපුරු එහෙම ලස්සනට පිපිලා මෙන්න මේ වෙනසත් මම බැලුවේ අරට පෙන්වන්න කියලා. මේ බලන්නකෝ මෙයාගේ වෙනස. මේ අටපෙතිය ගහේ ලස්සන වෙනස් මලක් පිපිලා ඒක හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඇත්තම මල. අර තියෙන්නේ ඉතින් අලුතෙන් පිපිච්ච අලුත්ම වර්ගයේ මල. මේ වගේ වෙනස්කමුත් ඉතින් ස්වභාව ධර්මයා අපිට ලබා දෙනවා. ඔය බලන්නකෝ එයා නිකන් හරිම ලස්සනයි. කානේෂන් මලක පෙති වගේ තමයි හැදිලා තියෙන්නේ. පුදුම ලස්සනක්. ඔය බලන්නකෝ ඒ දෙන්න එකට කරාම වෙනස පේන විදිහ හරිම ලස්සනයි නේද? අටපෙතිය වලට ආස යාළුවොත් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යමුකෝ. ඔයාලත් ආසයි නේද මේවට? මේ තියෙන ඉතින් මගේ රෝස කුමාරී. ඔයාලා හැමෝම දන්නවා ලොකු රෝස මල් පිපෙන ලස්සන රෝස ගහක් මල් ළඟ තියෙනවා කියලා. මම මෙයාව නම් හරිම ආදරෙන් බලාගන්නේ. මොකද දන්නවද මම මේ රෝස වර්ගයේ කිසිම channel එකකවත් කිසිම ඒ කියන්නේ ප්ලාන්ට් නර්සරි එකකවත් දැකලා නැහැ. මටත් අහම්බෙන් හම්බුනේ එකම මලයි ඉතින් පිපිලත් තිබ්බේ ගේද්දී. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි. මාර ලොකුයි මල. ඒක පිපුණාමත් ගොඩාක් දවස් තියෙනවා. පිපෙන්නත් ගොඩක් දවස් යනවා. මේ පාරත් එයා මට මල් 5ක් දුන්නා. එකක් පර වෙලා තව 4ක් තව එකක් පිපිලා තව 3ක් පිපෙන්නත් තියෙනවා. ඉතින් මම මෙයාව ගොඩක් ආදරෙන් පරිස්සම් කරනවා. මොකද එයා හරිම ලස්සනයි. පිපුණම පැත්තම එළියයි. මේ තියෙන්නෙත් මං කප්පාදු කරපු කපුරු පැලයක්. ඉතින් බලන්නකෝ එයාගේ පොහොට්ටුත් එනවා. ඒ වගේම මලුත් දැන් පිපිලා හරිම ලස්සනයි. ගොඩක් ලස්සනයි නේද? ඉතින් ඔයාලත් මේ විදිහට ලස්සනට ගස් කප්පාදු කරලා තියාගන්නව නේද? මේ දවස්වල අවුවත් එක්ක ගාඩන් එක මල් වලින් පිරීලා මෙහෙම ඉතින් පිරීලා තියෙන්නේ මල්. මම නිතරම ඉතින් මේවට
උදේ හවස වතුර දාලා පරිස්සම් කරන නිසා හරිම ලස්සනයි නේද? ඔය බලන්නකො මේ ඩුබයි රෝස් එකේ මේ අර ලොකු මල් පිපෙන කහ පාට වර්ගයේ එකේ තියෙන මල් ගොඩ. ඉතින් මේ දවස්වල පොඩි උපදෙසක් දෙන්නම්. හේවන අවශ්‍ය මල් වර්ග නම් ගොඩක් අවුවේ තියන්න එපා. මොකද ඒවා උවට පිච්චිලා මුල් තැම්බිලා කුණු වෙන්න බලනවා. ඒ නිසා උව සැර නිසා ඒවා ගස් යට වගේ තිබ්බනම් හොඳයි. ඔය බලන්නකෝ. ලස්සන සමනල්ලු ගොඩක් මේ දවස්වල ගාඩන් එකේ පිළිලා. ඒ කියන්නේ මල් වැඩිනේ. මල් වැඩි කාලෙට සමනල්ලුත් ඉතින් වැඩි. ඔය විදිහට එයා ඉතින් දිය කුඩළු වල හැම මලකම රොන් උර යනවා. හරිම ලස්සනයි ඒ සමනලයත්. ඉතින් මම ඔයාලට පෙන්වන්න වීඩියෝ කරගත්තා. බලන්නකෝ ලස්සන හිත නිවෙන ලස්සන පරිසරයක් අපි මේ ඉතින් ගොඩනගා ගන්න ඕනේ. මොකද කවුරු හරි කරයි කියලා බලන් ඉඳලා බැහැනේ. අපි ගෘහණිය වුණාම ගෘහණියෝ කියලාම නෑ. ඉතින් අපි ඕන කෙනෙකුට පුළුවන් ලස්සනට තමන් ඉන්න වටපිටාව ලස්සනට හදාගන්න හිත නිවන පරිසරයක් විදිහට. බලන්නකෝ බෝගන්විලා මල් ගොඩාක් පිරිලා පිපිලා තියෙනවා මේ දවස්වල. මට ඉතින් මල් දැක්කහම මතක් වෙන්නේ මේ මගේ මල් වත්තට ආස කෙල්ල කොල්ලෝ ටික තමයි. මල් කෙල්ල කොල්ලෝ ටික. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යමු. කොහොමද අද වීඩියෝ එක කියලා ඔයාලට ආස හිතුණාද? එහෙම කියලා. බලන්නකෝ මේ අර මගේ පොකුරු රෝස එක මේක ඉතින් ලොකුවට පොකුරක් විදිහට තමයි රෝස මල් හැදෙන්නේ. මේ පාර නම් මල් 30ක් විතර හැදේ වගේ. අවුව සැරට ඉතින් රෝස කොහොමත් ආසයිනේ. මත සුද්ද ගහෙත් මල් පිරිලා පොහොට්ටු පිරලා තියෙන මේ දවස්වල ඕකිඩ් මලුත් එනවා. ඉතින් හරිම ලස්සනයි. ඔන්න ඔය තියෙන්නේ මං එදා පොහොට්ටුවක් පෙන්නපු කානේෂන් පැලේ මේ බීජ මගින් පැලවෙච්ච අලුත්ම පැලයක්. ඒ පාට තිබ්බෙත් නැහැ මං ගාව. ඉතින් ඩේලියත් තාම හැදෙන ගමන් මෙන්න මේ සයිඩ් එක මං වැඩි පෙන්නලම නැහැ ඔයාලට. දැන් තමයි ඔය ටිකක් පෙන්නන්නේ. දැන් තමයි මේ පැත්ත පිළිවෙලට මං හදලා තියෙන්නේ. කලින් ඉතින් එච්චරම ලස්සනට තිබුණේ නැහැ. ඒ නිසා තමයි මං ඔයාලට පෙන්වුවේ නැත්තේ. ඔය බලන්නකෝ මේ දවස්වල ඔන්නතන නම් රතු පාටයි ජෙරනියම් මලුයි. එතනින් ගියාම බෝගන්විලා මලුයි. දෙකම එක තැන පිපිලා හරිම ලස්සනයි. ඉතින් අපි යමුකෝ තව මොනවද පිපිලා තියෙන මල් බලන්න. ඔන්න පොපි මලුත් පිපිලා හරිම ලස්සනට මේ දවස්වල. ඇත්තටම අවුවට පිපෙන මල් නම් හරිම කලර්ෆුල් විදිහට ලස්සනට පිපිලා තියෙනවා. මම නම් ඉතින් හරිම ආසයි මේ දවස්වල. ඔය මල් විතරක් නෙමෙයි තව මල් ගොඩාක් ඉතින් තියෙනවා පිපිලා. මම කලිනුත් ඔයාලට වීඩියෝ එකක් කරා. ඉතින් මේ තවත් වීඩියෝ එකක් අපි ඉතින් ගාඩන් කරද්දී නිතරම ගාඩන් එකේ ඇවිදලා මේ මල් අතපත ගාලා ලස්සනට තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් ඉතින් යාළුවනේ අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝ එක අවසන් වෙනකන් නැරඹුවට ඔයාලට බොහොම ස්තුතියි. අදට මම නවතින්නම්. හැමෝටම තෙරුවන් සරණයි. මාව subscribe කරන්න අමතක වුණා නම් subscribe එකක් දාලා all button එකත් click කළාම මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාගෙනම යමු. තෙරුවන් සරණයි.